Hi, welcome to Mental Talk Cafe. ඉතින් අද අපේ මේ Mental Talk Cafe podcast එකේ second episode එක. ඉතින් අද episode එකෙන් මට ඔයාලත් එක්ක share කරගන්න ඕන කියලා හිතුනේ depression ගැන. හේතුව තමයි මේ depression කියන්නේ ලෝකයේ ජනගහනයෙන් මිලියන 280කටත් වඩා මිනිස්සු struggle කරන දෙයක්. ඒ වගේම තමයි වැඩිහිටි ජනගහනයෙන් 100%ක් විතර මේ ડિප්‍රෙෂන් නිසා පීඩා විඳිනවා. ඒ වගේම ඔය අපිට නිතර ඇහෙන්න තියෙන සුයිසයිඩ් ඒ කියන්නේ මේ සියදිවි නසා ගැනීම කෙරෙහි බලපාන ප්‍රධාන එක හේතුවක් තමයි මේ ડિප්‍රෙෂන් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා අපි අද ડિප්‍රෙෂන් සම්බන්ධව කතා කරමු. මේ ડિප්‍රෙෂන් සම්බන්ධයෙන් අපි අවබෝධය තියාගන්න ඕන වැදගත් කරුණු ටිකක් මම ඔයාලත් එක්ක අද ෂෙයා කරගන්නවා. දැන් ડિප්‍රෙෂන් ගැන කතා කරගෙන යන්න කලින් මේ ડિප්‍රෙෂන් කියන්නේ මොකක්ද? ඒකට යම් අයිඩියා එකක් අපිට තියෙන්න ඕනනේ. ඇත්තට මොකක්ද මේ ડિප්‍රෙෂන් කියන්නේ? මේකට සරල ආන්සර් එකක් දෙනවා නම් මෙන්ටල් ඩිසෝඩර් එකක්. එහෙම නැත්නම් මානසික රෝගී තත්ත්වයක්. දැන් මෙහෙම හිතන්න. ඔයා කොහේ හරි ගමනක් යද්දී එහෙම නැත්නම් ඔයා සෙල්ලම් කරද්දී ඔයා වැටිලා ඔයාගේ කකුල බ්‍රේක් වෙනවා. කකුල කැඩෙනවා. ඔයාට ඔයාගේ කකුලෙන් ආය ඇවිදින්න පුළුවන්ද? සාමාන්‍යයෙන් ඔයා කරපු වැඩ කරගන්න පුළුවන්ද? බැහැ නේද? ඇයි කකුල කැඩිලා. ඉතින් ඔයා හා සමාන දෙයක් තමයි මේ ડિප්‍රෙෂන් වලදීත් වෙන්නේ. කකුල කැඩුනට පස්සේ අපේ කකුලෙන් එදිනෙදා සාමාන්‍ය වැඩ කරගන්න බෑ. ඒ වගේ තමයි ડિප්‍රෙෂන් හැදුනම අපේ බ්‍රේන් එකෙන් අපේ හරියට වැඩ ටික කරගන්න බැරි වෙනවා. මෙන්න මේ ડિප්‍රෙෂන් කියන මානසික රෝගී තත්ත්වය නිසා ඔයාගේ thinking, ඔයාගේ emotions, ඔයාගේ behavior මෙන්න මේ හැම දෙයක් කෙරෙහිම අහිතකර බලපෑම් ඇති වෙනවා. ඉතින් අපි ඉස්සරහට කතා කරගෙන යමු. දැන් අපි ඔය ડિප්‍රෙෂන් කියලා කියන ඔය රෝගී තත්ත්වයේ හරි නම තමයි මේජර් ડિප්‍රෙසිව් ඩිසෝඩර්. දැන් මේ සමාජයේ තියෙන එක මතයක් තමයි දැන් අපි මේ ડિප්‍රෙෂන් කියලා හිතන්නේ කෙනෙක්ට ඇති වෙන දුක. එහෙම නැත්නම් සෑඩ්නස්. එහෙම නැත්නම් මොනවා හරි ප්‍රශ්නයක් ආවට පස්සේ එන අර ෆීලිං ડિප්‍රෙස්ඩ් කියන එක. එහෙම නැත්නම් අර පොඩි ડિප්‍රෙස් ගතියක් දැනෙන්නේ. ඒකට. ඇත්තටම මේ ડિප්‍රෙෂන් කියන්නේ මොනවා හරි වුණාම එන දුකටද? නෑ. දුක කියන්නේ ඉමෝෂන් එකක්. අපිට මොකක් හරි ප්‍රශ්නයක් ආවට පස්සේ තමන් අකමැති දෙයක් සිද්ධ වුණාම හෝ එහෙම නැත්නම් තමන් කැමති දෙයක් උනේ නැති වුණොත් අපිට දැනෙන යම් ඉමෝෂන් එකක් තමයි සෑඩ්නස්. එහෙම නැත්නම් දුක කියලා කියන්නේ. ડિප්‍රෙෂන් කියන්නේ මම අර කලින් කිව්වේ මෙන්ටල් ඩිසෝඩර් එකක්. තවත් සරලව මම ඔයගලන්ට මේකේ වෙනස පැහැදිලි කරනවා නම් දැන් සෑඩ්නස් එහෙම නැත්නම් දුක කියන එක එන්නේ මොකක් හරි පැහැදිලි හේතුවක් නිසා. ඒ කියන්නේ මොකක් හරි දෙයක් අහිමි වුණාම එහෙම නැත්නම් තමන්ට මොන හරි දෙයක් අචීව් කරගන්න බැරි වුණාම තමන් ආසාවෙන් හිටපු දෙයක් අහිමි වුණොත් අන්න එනම දුකක්. පැහැදිලි. මෙන්න මේ නිසයි මට දුකක් ඇති වුනේ. හැබැයි ડિප්‍රෙෂන් වලදී එහෙම පැහැදිලි නෑ. මෙන්න මේ නිසයි මෙයාට ડિප්‍රෙෂන් හැදිලා තියෙන්නේ. අපිට එහෙම පැහැදිලිව කියන්න බෑ. සහ සෑඩ්නස්. ඒ කියන්නේ දුක කියන එක හරිම తాවකාලික. ඒ කියන්නේ උදේ කෙනෙක් සතුටින් ඉඳලා හවස වෙද්දි දුකින් ඉන්න පුළුවන්. හැබැයි ડિප්‍රෙෂන් කියන්නේ එහෙම තත්ත්වයක් නෙවෙයි. උදේ හොඳින් ඉඳලා හවස වෙද්දි මිනිස්සෙක්ට ડિප්‍රෙෂන් හැදෙන්නේ නැහැ. ඉතින් අපි ඊළඟට බලමු අපි කොහොමද මේ ડિප්‍රෙෂන් කියන මානසික රෝගී තත්ත්වය කෙනෙක්ට තියනවද කියලා දැනගන්නේ. අපිට මේකේදී එන ලක්ෂණ තියෙනවා. අපි කියනවා සිම්ප්ටම්ස් කියලා. ඒ කියන්නේ මේ ડિප්‍රෙෂන් රෝගී තත්ත්වයේදී එන සිම්ප්ටම්ස්. මම ඔයගලන්ට සරලව කියන්නම්. පළවෙනි එක තමයි Tamanට නිතරම දැනෙනවා ලොකු දුකක්. ඒකට අර හේතුවක් පැහැදිලිත් නැහැ ලොකු දුකක්. සහ එහෙම නැත්නම් හිස් බවක්, empty feeling එකක් Tamanට දැනෙනවා. ඔන්න පළවෙනි එක. දෙවෙනි එක තමයි තමන්ගේ වැඩවලට කිසිම උනන්දුවක්, කැමැත්තක්, එහෙම ආසාවක් නැහැ. ඒ කියන්නේ තමන් මීට කලින් ආසාවෙන් කරපු දේවල් වලට පවා එහෙම කැමැත්තක් නැහැ. තුන්වෙනි එක තමයි නින්දාශ්‍රිතව විවිධ වෙනස්කම් ඇති වෙනවා. නින්ද යන්නේ නැහැ. කොච්චර try කළත් නින්ද යන්නේ නැහැ. එහෙම නැත්නම් හැම වෙලාවකම නිදා ගන්න හිතෙනවා. කොයි වෙලෙත් නිදා ගන්නමයි හිතෙන්නේ.
හතරවෙනි එක තමයි appetite එක. ඒ කියන්නේ තමන්ගේ කෑම රටාවේ වෙනස්කම් ඇති වෙනවා. කන්න ආසාවක් නැහැ. එහෙම බඩගින්නක් දැනෙන්නේ නැහැ. ඕන කියලා හිතෙන්නේ නැහැ. ඒ වගේම තමයි සමහර විට නිතරම විශේෂයෙන්ම ජංක් ෆුඩ්ස්, ස්වීට්ස් වගේ විවිධ කෑම ಜಾති නිතරම කන්න හිතෙන්නත් පුළුවන්. ඕක තමයි හතරවෙනි සිම්ප්ටම් එක. ඊළඟ එක තමයි Tamanට දැනෙන්නේ කිසිම එනර්ජි එකක් නෑ වගේ ගොඩක් මහන්සි වගේ. ඒ කියන්නේ මේ වැඩ කරලා එහෙම නෙවෙයි. ඒත් Tamanට එනර්ජි එකක් නෑ. වැඩක් කරගන්න හිතෙන්නේ නැහැ. ඊළඟ ලක්ෂණය තමයි අපි කියනවා මේ purposeless activities. ඒ කියන්නේ අර කිසිම පර්පස් එකක් නැතුව විවිධ දේවල් කරනවා. එහෙම නැත්නම් බලාගත්තා තේ බලාගෙන ඉන්නවා. එහෙම නැත්නම් අපිට තව ගන්න පුළුවන් මේ යටතේ පුද්ගලයා දේවල් වලට රෙස්පොන්ඩ් කරනවා. හරිම ස්ලෝ කතා කරනවා. හරිම ස්ලෝ. මෙන්න මෙයාගේ මේ යම් යම් චේන්ජස් අර වටේ ඉන්න අයටත් පැහැදිලිව පේනවා. සමහරට කිසිම තීරුමක් නැතුව එක එක දේවල් කරනවා. එහෙම නැත්නම් එදිනෙදා වැඩ කරද්දි හරිම ස්ලෝ. ප්‍රතිචාර දක්වනවා ස්ලෝ. ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් නැහැ. ඔන්න ඔය වගේ සිම්ප්ටම් එකක් එන්නත් පුළුවන්. ඊළඟ ලක්ෂණයක් තමයි Tamanට දැනෙන්නේ Taman කිසිම වටිනාකමක් නැති කෙනෙක් කියලා. එහෙම නැත්නම් Taman ගැන ලොකු ගිල්ට් එකක්, වරදකාරී හැඟීමක් Tamanට නිතරම දැනෙනවා. ඒ වගේම ඊළඟ ලක්ෂණය තමයි Tamanගේ cognitive abilities. ඒ කියන්නේ concentrate කරගෙන ඉන්න එක ගොඩක් දුර්වලයි. දේවල් ටිකක් ඉක්මනින් අමතක වෙනවා වගේ දැනෙනවා. සමහර විට මේ පොඩි දෙයක් සම්බන්ධයෙන්වත් තීරණයක් ගන්න අපහසුයි වගේ කියලා හිතෙනවා. අන්න ඔය වගේ ලක්ෂණ එන්නත් පුළුවන්. අන්තිම සිම්ප්ටම් එක තමයි Tamanට නිතරම මේ මැරෙන එක ගැන මරණය ගැන නිතරම කල්පනා වෙනවා. තමන් මැරිලා ගියා නම් හොඳයි වගේ. එහෙම නැත්නම් සුයිසයිඩ් කරගන්න. සියදිවි විනාශා ගැනීම සම්බන්ධයෙන් විවිධ සිතුවිලි එනවා. ඉතින් අන්න ඔය වගේ ලක්ෂණ, ඔය සිම්ප්ටම්ස් මෙන්න මේ ડિප්‍රෙෂන් කියන මෙන්ටල් ඩිසෝඩර් එක තියෙන පුද්ගලයන් තුල දකින්න පුළුවන්. ડિප්‍රෙෂන් තියෙන හැම කෙනාටම මේ කොම සිම්ප්ටම්ස් තියෙනවා කියලා නැහැ. විවිධ සිම්ප්ටම්ස් විවිධ මට්ටමින් පුද්ගලයන් තුල ඇති වෙන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඔයාලා දන්නවද මේ ડિප්‍රෙෂන් නිසා ડિප්‍රෙෂන් වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ડિප්‍රෙෂන් හේතුවක් වෙනවා ડિප්‍රෙෂන්ම වැඩි වෙන්න. අපි මේකට කියනවා vicious cycle of depression කියලා. ඒක වෙන්නේ මෙහෙම. මම ඔයගලන්ට සිම්ප්ලි කියන්නම්. දැන් ડિප්‍රෙෂන් තත්ත්වයේදී ඔය ලක්ෂණ වලිනුත් ඔයගලන්ට තේරුණා පුද්ගලයාට මොටිවේෂන් එකක් නැහැ. වැඩ කරගන්න රුචියක් නැහැ. උනන්දුවක් නැහැ. දැන් ඔන්න ඔය වගේ ලක්ෂණ තියෙනවනේ. ඉතින් මේ ලක්ෂණ නිසා පුද්ගලයා කිසිම දෙයක් කරන්නේ නැහැ. වැඩ මගහරිනවා. ඒව කල් දානවා, ප්‍රොක්‍රස්ටිනේට් කරනවා. ඊට පස්සේ අනිත් අයගෙන් ඈත් වෙනවා. ඔන්න ඔය වගේ දේවල් සිද්ධ වෙනවා. තමන් තමන්ගේ වැඩ හරියට කරගන්නේ නැති නිසා, තමන් එක්ක ඇඳටම වෙලා ඉන්න නිසා, ඔන්න තමන්ට දැනෙනවා තමන් ගැන වරදකාරී බව. මම මුකුත්ම කරන්නේ තමන් තමන්ට බැන ගන්නවා. ඒ ඔස්සේ ආය අර ડિප්‍රෙෂන් සිම්ප්ටම්ස් වැඩි වෙනවා. ඉතින් ඔකට අපි කියනවා vicious cycle of depression කියලා. අර ડિප්‍රෙෂන් වල තියෙන යම් යම් සිම්ප්ටම්ස් නිසාම ආයෙත් ડિප්‍රෙෂන් වැඩි වෙනවා. අපි මේ සයිකල් එක බ්‍රේක් කරගන්න ඕන. මම ඒක කොහොමද කරන්න කියලා ඉස්සරහට කියන්නම්. දැන් අපි බලමු මේ ડિප්‍රෙෂන් කියන එක කෙනෙක්ට මොන වගේ බලපෑම් ඇති කරනව ඇතිද? මේකට සරල ආන්සර් එකක් දෙනවා නම් හැම දෙයක් කෙරෙහිම අහිතකර බලපෑම් ඇති කරන්න පුළුවන්. ඒ කියන්නේ පුද්ගලයාගේ thinking, ඒ කියන්නේ පුද්ගලයා හිතන විදිහ, ඒ කියන්නේ තමන් ගැන හිතන විදිය වෙන්න පුළුවන්, අනිත් මිනිස්සු ගැන හිතන විදිහ වෙන්න පුළුවන්, මේ ලෝකය ගැන හිතන විදිය වෙන්න පුළුවන්. මේ දේවල් වලට අහිතකර බලපෑම් ඇති වෙනවා. පුද්ගලයාගේ emotions, feeling, behaviors, ඒ වගේම පුද්ගලයා කන බොන විදිහ, නිදා ගන්න එක, පුද්ගලයාගේ ස්ටඩීස් වෙන්න පුළුවන්, ජොබ් එක වෙන්න පුළුවන්, අනිත් අයත් එක්ක පවත්වන රිලේෂන්ෂිප්ස් වෙන්න පුළුවන්. මෙන්න මේ හැම දෙයක් කෙරෙහිම අහිතකර බලපෑම් ඇති වෙනවා. ඉතින් එතකොට මෙච්චර ලොකු මේ බලපෑම් ඇති වෙන්න මේ මෙන්ටල් ඩිසෝඩර් එක එහෙම නැත්නම් මේ ડિප්‍රෙෂන් ඇයි පුද්ගලයෙක්ට හැදෙන්නේ කියන්නේ මේ මොනවද මේ හේතුන්? මේ ડિප්‍රෙෂන් නැති වෙන්නේ මෙන්න මේ නිසායි. මේක තමයි හේතුව කියලා එහෙම එක හේතුවක් නැහැ. එහෙම ක්ලියර් රීසන් එකක් අපිට කියන්න බෑ. අපි කියනවා හේතු සමුදායක් තියෙන්න පුළුවන්, ගොඩක් තියෙන්න පුළුවන්.
ප්‍රධාන වශයෙන් මෙන්න මේ හේතුන් මේ විදිහට වර්ග කරනවා. biological reasons, psychological reasons, environmental reasons. එතකොට අපි බලමු මොනවද ඒ යටතේ එන්නේ කියලා. දැන් අපිට biological reasons විදිහට ගන්න පුළුවන් ප්‍රධාන දෙයක් තමයි genetics. ඒ කියන්නේ තමන්ගේ ඥාති පවුලේ අයට තිබිලා ඒ ඔස්සේ තමන්ට බලපෑම් ඇති වෙලා. ඒ කියන්නේ ජානමය වශයෙන් බලපෑම් ඇති වෙලා මෙන්න මේ ડિප්‍රෙෂන් තත්ත්වය ඇති වෙන්න. ඒ වගේම තමයි අපේ මේ බ්‍රේන් එකේ තියෙන නියුරෝ ට්‍රාන්ස්මිටර්ස් වල සිද්ධ වෙන ඉම්බැලන්ස් වීම. විශේෂයෙන්ම අපේ සෙරටොනින්, ඩොපමින්, නොරිපිනෙෆ්‍රින් වගේ නියුරෝ කෙමිකල්ස් වල ඉම්බැලන්ස් වීම. ඒ නිසා මෙන්න මේ ડિප්‍රෙෂන් ඇති වෙන්න බලපාන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ ශරීරය, අපේ බොඩි එකේ විවිධ හෝමෝනල් චේන්ජස්, ඒ වගේම තමයි සමහර පුද්ගලයින්ට තියෙන ක්‍රොනික් ඉල්නස්. මෙන්න මේ වගේ විවිධ හේතුන් ඔස්සේ, මෙන්න මේ වගේ ජීව විද්‍යාත්මක හේතුන් ඔස්සේ ડિප්‍රෙෂන් කෙරෙහි බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ psychological reasons. ඒ අර්ථයේ ප්‍රධාන දෙයක් තමයි පුද්ගලයාගේ personality එක. ඔය ගොඩක් රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා සමහර පුද්ගලයන්ගේ personality එක. එහෙම නැත්නම් ඒ personality එකේ traits මේ ડિප්‍රෙෂන් නැති වෙන ලොකු වල්නරබිලිටි එකක්. එහෙම නැත්නම් ලොකු ප්‍රවණතාවයක් තියෙනවා කියලා. ඒ වගේම මේ යටතට ගන්න පුළුවන් පුද්ගලයාගේ චයිල්ඩ්හුඩ් එකේ සිද්ධ වුණ දේවල්, පුද්ගලයාට පේරන්ට්ස්ලත් එක්ක සිද්ධ වුණ දේවල්, මෙන්න මේ වගේ දේවල් පිළිනුත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ environmental factors. මේක ටිකක් වැදගත්. මේ යටතේ ගන්න පුළුවන් විවිධ abuse වීම ඇතුළු විවිධ trauma. පුද්ගලයාගේ ජීවිතයේ එදිනෙදා දිගින් දිගටම struggle කරන විවිධ ප්‍රශ්න, ඒ වගේන් එන මානසික පීඩාකාරී බව, විවිධ social සහ economic problems, ඒ කියන්නේ රටේ තියෙන ප්‍රශ්න, තමන් ජීවත් වෙන පරිසරය ආශ්‍රිතව තියෙන විවිධ හේතුන්, මෙන්න මේ වගේ හේතුන් ඔස්සේ මේ ડિප්‍රෙෂන් ඇති වෙන්න බලපෑම් ඇති කරන්න පුළුවන්. මේත් එක්කම කතා කරන්න ඕන හරි වැදගත් දෙයක් තියෙනවා. අපි කියනවා නියුරෝබයොලොජි ඔෆ් ડિප්‍රෙෂන්. ඒ කියන්නේ මේ ડિප්‍රෙෂන් තත්ත්වයේදී අපේ මේ බ්‍රේන් එක ඇතුලේ මොනව වෙනව ඇතිද? මම මේ නියුරෝබයොලොජි ඔෆ් ડિප්‍රෙෂන් එහෙම නැත්නම් මේ බ්‍රේන් එක ඇතුලේ මොනව වෙනව ඇතිද කියන එක සම්බන්ධයෙන් විස්තරාත්මක වෙනම වීඩියෝ එකක් අරගෙන එන්නම්. දැනට පොඩි දෙයක් කියනවා නම් මුල් කාලේදී මේ ડિප්‍රෙෂන් සම්බන්ධයෙන් හිතුවේ මේක මේ ජස්ට් අපේ බ්‍රේන් එකේ කිමිකල් ඉම්බැලන්ස් එකක් කියලා. විශේෂම මේ යටතේ අර සෙරටනින්, මේකට සෙරටනින් හයිපොතෙසිස් කියලා දෙයකුත් තියෙනවා. හැබැයි කාලයත් එක්ක විශේෂඥයෝ හොයාගත්තා මේ ડિප්‍රෙෂන් කියන්නේ මේ නිකම්ම මේ කිමිකල් ඉම්බැලන්ස් වීමක් විතරක් නෙවෙයි. මොකද සමහර පුද්ගලයන් ඉන්නවා මේ අපි කිමිකල් ඉම්බැලන්ස් වීමට ට්‍රීට් කළාට කිසිම හොඳක් නැහැ. එතකොට ඒගොල්ලෝ හොයාගත්තා මේක මේ කිමිකල් ඉම්බැලන්ස් වීමක්ම නෙමෙයි. මේක මේ බ්‍රේන් එකේ ස්ට්‍රක්චරල් චේන්ජස් වෙන්න, ඒ වගේම අපේ බ්‍රේන් එකේ යම් යම් කොටස් අතර තියෙන කනෙක්ෂන් වල යම් ගැටලු ඇති වෙන්න, මෙන්න මේ වගේ කාරණාත් මෙන්න මේ ඩිප්‍රෙෂන් සම්බන්ධයෙන් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ යටතේ ගත්තොත් එහෙම අපේ ඔය හිපෝකැම්පස් එක කුඩා වීමක්, ඒ වගේම අපේ ඇමිග්දලා එක ඕවර් ඇක්ටිව් වීමක්, අපේ මේ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකේ ක්‍රියාකාරීත්වය අඩුවීමක් වගේ අර ස්ට්‍රක්චර් එකේ ව්‍යුහයේ යම් වෙනස් වීම් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඉතින් මේ ડિප්‍රෙෂන් වලට අදාළ මේ නියුරෝබයොලොජි එක ගැන මම වෙනම වීඩියෝ එකක් ඔයගලන්ට ඉදිරියේදී අරගෙන එන්නම්. ඊළඟට අපි බලමු දැන් මේ ડિප්‍රෙෂන් වලට කෙනෙක් ට්‍රීට්මන්ට් වලට යොමු වුණේ නැති වුණොත්, ඒ කියන්නේ ප්‍රතිකාර වලට යොමු වුණේ නැති වුණොත් මොනව වෙයිද? මේ ડિප්‍රෙෂන් කියන මෙන්ටල් ඩිසෝඩර් එක කියන්නේ අපි ට්‍රීට්මන්ට්ස් වලට යොමු වෙන්න ඕන මානසික රෝගී තත්ත්වයක්. දැන් මේකට අපි ට්‍රීට්මන්ට්ස් ගත්තේ නැති වුණොත් පළවෙනිම දේ තමයි මේ පුද්ගලයාගේ මේ තියෙන සිම්ප්ටම්ස්, මේ පුද්ගලයා තුළ තියෙන මේ රෝග ලක්ෂණ තවත් වර්ස් වෙන්න පුළුවන්. උත්සන්න වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙයාගේ වැඩ කටයුතු අඩාල වෙනවා. ස්ටඩීස් හරියට කරගන්න අපහසුයි. තමන්ගේ ජොබ් එක හරියට කරගන්න බැහැ. තමන්ගේ රිලේෂන්ෂිප්ස් වල විවිධ ප්‍රශ්න ඇති වෙනවා. දැන් ෆැමිලි ලයිෆ් එකක් හරියට කන්ටිනියු කරගන්න අපහසු වෙනවා. ඒ වගේම තමයි තවත් වැදගත් දෙයක් පුද්ගලයා විවිධ දේවල් වලට ඇඩික්ට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇබ්බැහි වෙන්න පුළුවන්. සමහර අය තමන්ට හානි කරගන්න දේවල් කරනවා සහ
මේකේ බරපතලම தත්ත්වය තමයි මේ ડિප්‍රෙෂන් කියන தත්ත්වය උත්සන්න වුණොත් සියදිවි නසා ගැනීම වීම දක්වා දුරදිග යන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ડિප්‍රෙෂන් තත්වයට අපි අනිවාර්යයෙන්ම ප්‍රතිකාර ගන්න ඕන. මොකද මේ ડિප්‍රෙෂන් වලට ට්‍රීට්මන්ට්ස් කළේ නැති වුණොත් පුද්ගලයාගේ අර quality of life අහිමි වීමේ ඉඳලා ජීවිතය අහිමි වීම දක්වාම විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දැන් මේ ડિප්‍රෙෂන් නිසා ඒ තරම් ලොකු අහිතකර බලපෑම් වෙනවා නම් ඇයි මිනිස්සු ඒකට ප්‍රතිකාර ගන්න නැත්තේ? මේකට විවිධ හේතු තියෙනවා. මේකට ප්‍රධාන එක හේතුවක් තමයි මේ සෝෂල් ස්ටිග්මා. කියන්නේ මේ සමාජයේ තියෙන විවිධ වැරදි මත. අපි හිතනවා මේ ડિප්‍රෙෂන් කියන්නේ මේ දුර්වල මිනිස්සෙක්. ඒ මිනිස්සයා වීක්, ඒ කියන්නේ පර්සනල් වීක්නස් එකක් කියලා හිතනවා. එහෙම නැත්නම් පර්සනල් ෆේලියර් එකක් කියලා හිතනවා. ඇත්තටම එහෙමද? ජීවිතේ දුර්වල මිනිස්සුන්ටද මේ ડિප්‍රෙෂන් හැදෙන්නේ? නෑ. මේ වීඩියෝ එක කරන මට මේ වීඩියෝ එක බලන ඔයා ඇතුළු අපි ඕනම කෙනෙක්ට මේ ડિප්‍රෙෂන් ඇති වෙන්න පුළුවන්. මේ ડિප්‍රෙෂන් වලින් පුද්ගලයෙක් ස්ට්‍රෝංග්ද වීක්ද කියලා කියන්න බෑ. මොකද ඒක මේ බ්‍රේන් එක ඇතුලේ සිද්ධ වෙන දෙයක්. දැන් අපි බලමු මේ ડિප්‍රෙෂන් තත්ත්වය වෙනුවෙන් අපිට යොමු වෙන්න පුළුවන් ප්‍රතිකාර ක්‍රම මොනවද තියෙන්නේ කියලා. මුලින්ම කියන්න ඕන දේ තමයි මම අර කියපු සිම්ප්ටම්ස්. ඒ කියන්නේ මේ ડિප්‍රෙෂන් තත්ත්වයේදී ඇති වෙන්න පුළුවන් ලක්ෂණ ඔයා තුල දවස් 14කට වඩා තියෙනවා නම් ඒ වගේම ඔයාගේ මේ එදිනෙදා ගත කරන ජීවිතය දැන් හරියට ගත කරන්න අපහසු වෙලා නම් තියෙන්නේ ඔයා අනිවාර්යයෙන්ම ප්‍රතිකාර වලට යොමු වෙන්න. ඉතින් මේ ප්‍රතිකාර යටතේ අපිට මූලික වශයෙන් පුළුවන් ඖෂධ ප්‍රතිකාර වලට, ඒ කියන්නේ මෙඩිකේෂන්ස් වලට යොමු වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඔයා මනෝවෛද්‍යවරයෙක් ළඟට යොමු වෙන්න ඕන. ඒ වගේම තමයි තවත් ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා. ඒ තමයි සයිකෝതെරපි. අපි කියනවා මනෝචිකිත්සන ප්‍රතිකාර කියලා. ඉතින් මේ මනෝචිකිත්සන ප්‍රතිකාර ලබා ගන්න එක වෙනුවෙන් ඔයාට පුළුවන් සයිකෝതെරපිස් කෙනෙක් ළඟට හෝ සයිකොලොජිස්ට් කෙනෙක් ළඟට යොමු වෙන්න. ඉතින් ඔය ප්‍රතිකාර ක්‍රම දෙකට ඔයාට මූලික වශයෙන් යොමු වෙන්න පුළුවන්. මම දැන් කියන්න යන්නේ ඉතාමත් වැදගත් කාරණයක්. විශේෂයෙන්ම ඔයා මේ වෙද්දි ડિප්‍රෙෂන් වලට ට්‍රීට්මන්ට්ස් ගන්නවා නම්, ඔයා ડિප්‍රෙෂන් නිසා පීඩා විඳිනවා නම් මේ කාරණය ඔයාට ඉතාමත් වැදගත්. ඒ තමයි ඔයා ප්‍රතිකාර වලට යොමු වූ පමණින් මෙඩිකේෂන්ස් වෙන්න පුළුවන්, සයිකෝതെරපි වෙන්න පුළුවන්. ඒ ට්‍රීට්මන්ට්ස් වලට යොමු වුණ පමණින් ඔයා හොඳ වෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා. එහෙම කියන්න හේතුව තමයි ඔයාගේ පැත්තෙනුත් වෙන්න දේවල් තියෙනවා. ඉතින් මම දැන් මේ කියන්න යන්නේ ඔයා ડિප්‍රෙෂන් වලට ට්‍රීට්මන්ට්ස් ගන්නවා නම්, ඔයා ඩිප්‍රෙෂන් නිසා පීඩා විඳිනවා නම් මම මේ කියන කාරණා 4 ගැන ඔයා අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න ඕන. පළවෙනි එක තමයි ඔයා කන කෑම බීම. ඔයා නියුට්‍රිෂස් ෆුඩ්ස් ගන්නවද? ඔයා හොඳ ඩයට් ප්ලෑන් එකක ඉන්නවද? දැන් මේ කන කෑම බීම කිව්වම හැම වෙලාවකම හරිම පෝෂණීය කෑම කන්න කියලා කියන්නේ නැහැ. හැබැයි අඩුම තරමේ අපිට try කරන්න පුළුවන් unhealthy දේවල්. ඒ කියන්නේ ওই junk foods, sweets වගේ දේවල් පුළුවන් තරම් නොකා ඉන්න හරි අපිට try කරන්න පුළුවන්නේ. ඉතින් මේ depression තත්ත්වයේ ඉන්න කෙනෙක්ට ඉතාමත් වැදගත් දෙයක් තමයි තමන් කන කෑම බීම මොනවද? ඉතින් ඒ නිසා ඒ ගැන අපි අනිවාර්යෙන් අවධානය යොමු කරන්න ඕන. දෙවෙනි එක තමයි sleep. අපිට තියෙන්න ඕන හොඳ sleep hygiene එකක්. දැන් අපි එක එක දවස්වල එක එක වෙලාවට නිදා ගන්නවා. අද රෑ 8ට, හෙට 10ට, සමහර විට ඊට පස්සේ දවසේ පාන්දර වෙනකන් ඉන්නවා. ආයෙ රෑ 10ට නිදා ගන්නවා. කිසිම අර schedule එකක් නැහැනේ. මේ විදිහට ස්කෙඩියුල් එකක් නැති වුණාම අපි අර ස්ලීප් වේක් සයිකල් එක ඩිස්රප්ට් වෙනවා. ඉතින් එහෙම වුණාම අපිට ડિප්‍රෙෂන් තත්ත්වය හොඳ කරගන්න අපහසු වෙනවා. ඉතින් ඒ නිසා මිනිස්සෙක් ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක් තමයි මේ නිින්ද කියන එක. ඉතින් ඒ නිසා ඔයා වගේ නිින්ද ගැන අනිවාර්යෙන් හිතන්න ඕන. තුන්වෙනි එක එක්සර්සයිස්. අපි අනිවාර්යෙන්ම ෆිසිකලි ඇක්ටිව් වෙන්න ඕන. දැන් සමහර අය ඉන්නවා මෙඩිකේෂන්ස් ගන්නවා. එහෙම නැත්නම් සමහරට තෙරපි වලටත් යනවා. හැබැයි තමන් ෆිසිකලි ඇක්ටිව් වෙන්නේ නැහැ. සමහර උදේ නැගිටිනවා, ජොබ් එකට යනවා, දවස් එතන ගත කරනවා, එනවා, රෑ ඇවිල්ලා නිදා ගන්නවා, ආය යනවා. කිසිම එක්සර්සයිස් එකක් නැහැ ඇඟට. මෑත කාලීනව අපිට මේ ඇහෙන්න තියෙන යම් යම් ෆිසිකල් හෙල්ත් ඉෂුස්, මෙන්ටල් හෙල්ත් ඉෂුස් වලට ලොකු බලපෑමක් ඇති කරන දෙයක් තමයි
මේ මිනිස්සු එක්සර්සයිස් කරන්නේ නැති එක. ඉතින් ඒ නිසා ඔයා ડિප්‍රෙෂන් වලට ට්‍රීට්මන්ට්ස් ගන්නවා නම් මේ එක්සර්සයිස් කරන එක ගැන අනිවාර්යෙන් අවධානය යොමු කරන්න. හතරවෙනි කාරණය quality connection. අපිට තියෙන්න ඕන හොඳ මානව සම්බන්ධතාවයක්. අපි හැමදාම ඉන්නේ අයිසොලේට් වෙලා. අපිට හොඳ ඩීප් හියුමන් කනෙක්ෂන් එකක් නැත්නම් කතා කරන්න පුද්ගලයෙක් නැත්නම් මේ ડિප්‍රෙෂන් තත්ත්වය හොඳ කරගන්න එක අපිට ගොඩක් අපහසුයි. ඉතින් ඒ නිසා ඔයාට මේ වෙද්දි එහෙම හොඳ කනෙක්ෂන් නැත්නම් අඩුම තරමේ try කරන්න ඔයා කොහොමද එහෙම කනෙක්ෂන් ගොඩනගා ගන්න පුළුවන් ක්‍රම තියනවද? මොකද මේ social connection කියන එක, human connection කියන එක ડિප්‍රෙෂන් තියෙන මිනිස්සෙක්ට විතරක් නෙවෙයි අපි හැම කෙනෙක්ටම ඉතාමත් වැදගත්. ඉතින් ඒ නිසා ඔයා ડિප්‍රෙෂන් වලට ට්‍රීට්මන්ට්ස් ගන්නවා නම් ඔයා කන කෑම බීම මොනවද? ඔයාගේ නිින්ද කොහොමද? ඔයා ෆිසිකලි ඇක්ටිව්ද? සහ ඔයාට තියෙන කනෙක්ෂන් කොහොමද කියන එක ගැන අවධානය යොමු කරන්න. ඉතින් මං හිතනවා ඔයාලට මේ ડિප්‍රෙෂන් සම්බන්ධයෙන් යම් අවබෝධයක් දැන් ලැබෙන්න ඇති. අවසාන වශයෙන් කියන්න අවශ්‍ය තමයි you are not alone. ඔයා තනි වෙලා නැහැ. ඔයාට සපෝට් කරන්න පුද්ගලයින් ඉන්නවා. mental health services තියෙනවා. ඉතින් ඒ දේවල් වල සපෝට් එක ඔයාට ලබා ගන්න පුළුවන්. and depression is treatable. depression කියන්නේ අපිට ප්‍රතිකාර වලින් හොඳ තත්ත්වයට එන්න පුළුවන් දෙයක්. ඉතින් ඒ නිසා ડિප්‍රෙෂන් නිසා ස්ට්‍රගල් කරනවා නම් අනිවාර්යයෙන්ම ප්‍රතිකාර වලට යොමු වීම කරන්න. ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම හොඳ තත්ත්වයට පත් වෙන්න. ඉතින් මේ වගේ mental health episode එකක් එක්ක next week එකෙත් mental talk cafe එකත් එක්ක අපි එකතු වෙමු.